පළාත් පාලන බහුතර ආයතන ප්‍රමාණයක් NPP එක විසින් ජයග්‍රහණය කරලා තියෙනවා. තවත් ආයතන ගණනාවක් පොදු විපක්ෂයට ජනතා මතය ලැබිලා තියෙනවා. ඒ නිසා අපේ පක්ෂය සාකච්ඡා කරේ ඒ ප්‍රාදේශීය සභාවල ව්‍යවස්ථාවට අනුව පත් වෙලා එන බහුතර මන්ත්‍රී කණ්ඩායමේ එකගතාවයෙන් තමයි සභාපතිවරයා පත් වෙන්නේ. ඒ නිසා පක්ෂයක් විදියට රහස් ඡන්දකින් බැරි වෙලාවත් ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා පත් කරන්න ඕනෝතින් දැම්මම අපි රහස් ඡන්දය ගැන කිව්වොතින් එහෙම එතන රහස් ඡන්දයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ නිසා පක්ෂය අපි උපදෙස් දීලා තියෙන ප්‍රධාන කාරණා විශේෂයෙන් පක්ෂ වර්තමාන නැගී එන නායකයා නියත වශයෙන්ම 2029 අපේ ආදරණීය ජනාධිපතිවරයා මේ රටේ නාමල් රාජපක්ෂ මැතිතුමා හැම කෙනාටම උපදෙස් ලබා දීලා තියෙන්නේ ජන මතය පිළිඹිඹුවන ආකාරයට ප්‍රාදේශීය සභාව තුළ ඡන්ද දීම සහ හැසිරීම කටයුතු කරන්න කියලා. ඒකෙන් පිට අපි කවුරුත් වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම ජනමතයේ පිළිඹිඹු වෙන ආකාරයේ ප්‍රතිඵලයක් ප්‍රාදේශ සභාව පිහිටවන දවසේ සභාපතිවරයාගේ ඡන්දෙන් එළියට එවි. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ප්‍රධාන කාරණාව තමයි වර්තමාන ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුවට මතක් කරන්න ඕන මම හැමදාම අපි කියන කාරණාවක් තමයි මේක JVP ආණ්ඩුවක් එහෙම නැත්නම් NPP ආණ්ඩුවක් කිව්ව පළියට මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අතිගරු ජනාධිපතිතුමා ජනරජයේ ගරු අග්‍රාමාත්‍යවරිය සහ ජනරජය. ඒ නිසා ඒක JVP අයට විතරක් සලකන NPP අයට විතරක් සලකන අවස්ථාවක් ගන්න එපා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පහුගිය දවසක මීටින් එක තියලා ඒගොල්ලොන්ගේ 60 වෙනි සම්මේලනයේ තියලා අපිට ජීවිතය පිළිබඳ බයක් දැනෙනවා අපිට තර්ජනය කරනවා. තව සතියකින් බලා ගන්න තව සති දෙකකින් බලා ගන්න නේද කියලා තර්ජනය කරනවා. ඒ නිසා මම අතිගරු ජනාධිපතිතුමාට මතක් කරනවා ඔබතුමා සමස්ත රටවැසියන්ගේ ජනාධිපතිවරයා. රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම තියෙන සේනාධිනායකයෙක් විදියට ජනාධිපතිතුමා වන ඔබතුමාගේ වගකීම තමයි තිස්සකුට්ටිය ආරච්චි වෙන මගේ ජීවිතය ආරක්ෂා කිරීම. මේ ඉන්න සියලුම රටවැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජීවිතය ආරක්ෂා කිරීම, නාමල් රාජපක්ෂ මහත්තයාගේ ජීවිතය ආරක්ෂා කිරීම සහ හරිනි අග්‍රාමාත්‍යවරියත් ආණ්ඩුවේ ඉන්න මැතිඇමතුරුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ සේනාධිනායකයා විදියට වගකීම ඔබතුමාට තියෙනවා ඇරෙන්න. NPP රැස්වීමකට ගිහිල්ලා නේද කියලා තව සතියකින් බලා ගන්නම් දෙකකින් බලා ගන්නම් කියන තර්ජනය කිරීම ඇත්තටම රජතුමා රටේ රජතුමා විදියට හොඳ මානසික සුවයකින්ද මේ කතාව කියන්නේ කියන පැහැදිලි ගැටලුවක් අපිට තියෙනවා. අතිගරු ජනාධිපතිතුමනි කරුණාකර මේ රට ගැන තේරුම් ගන්න. අපිට ආදාළ නැහැ ඔබතුමාද රනිල් වික්‍රමසිංහ මහත්තයාද නාමල් රාජපක්ෂ මහත්තයාද ජනාධිපති කියන කාරණාව මේ රටේ රටවැසියන්ට අදාළ නැහැ. අද රටවැසියන්ට රජයකින් බලාපොරොත්තු වෙන නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන කරුණු කාරණා තියෙනවා. ස්වභාව ධර්මයේ බලන්න. අද ස්වභාව ධර්මයේ සම්පූර්ණම රටට පටහැනි විදිහට වහින්න ඕනේ නැති කාලයට වහිනවා, පායන්න ඕනේ නැති කාලයට පායනවා. දළදා වහන්සේ පෙන්වන්න ඕනේ නැති කාලවල සමහර වෙලාවට දළදා වහන්සේ පෙන්නනවා. ඒකේ ප්‍රතිපලයක් විදිහට මේ ගිගුරුම් සහිත වැසියනවාදෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක වෙසක් උත්සවයට රාජ්‍ය නායකයා සම්බන්ධ වෙන්නේ නැහැ හරියට. සිංහල අලුත් අවුරුදු නැකතට රාජ්‍ය නායකයා පේන්නේ නැහැ, රජයේ වැඩපිළිවෙලක් පේන්නේ නැහැ. ඒ වගේම පන්සලක වෙහෙර විහාරයක කතරගම දේවාලයට තවම අපේ ජනාධිපතිවරයා යනවා දැක්කේ නැහැ. විෂ්ණු දේවාලයට ජනාධිපතිතුමා යනවා දැක්කේ නැහැ. මේක රාජ්‍ය පාලනය. පරාක්‍රමබාහු රජතුමා, මහසෙන් රජතුමා, දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා මහ රජ පෙළපතක් මහ දැවැන්ත සංස්කෘතියක් එක්ක ගොඩනගපු රටක් මේක. එහෙව් රටේ ආගම දහම කියන කියලා සිරිත් තිරිත් එක්ක එන දෙයක්. ඒ නිසා මම රටවැසියන්ට ආරාධනා කරනවා මේ ස්වභාවික විපත් බලන්න. ගංගා වැව්වමුණු සියල්ල උතුරලා යනවා. ඉතිහාසෙ කවදාවත් නැති විදිහට වැව් විවුරු කඩා බිඳිලා යනවා. ඉතින් ඒ නිසා මම රටවැසියන්ට ආරාධනා කරනවා අපේ හෙළ රජදරුවන්ට පින් දෙන්න ඕන කාලයක් දැන් ඇවිල්ලා තියෙනවා. හෙළ රජදරුවෝ මේ වැව්වමුණු හදපු නිසා තමයි බත බුලතින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ. හැබැයි ඒ ටික ගන්නවා, හාල් ටික ගන්නවා, සාරේ උරලා ගන්නවා. ඒව හදපු රජදරුවන්ට අපි පින් දීලා නැහැ කවදාවත්. එහෙව් රජදරුවන්ට පින් නොදීපු අපි මේ රටේ යුද්ධය නතර කරපු වර්තමානයේ රජවරයෙක් විදිහට පේන මහින්ද රාජපක්ෂ මහත්තයාට සාප ඉල්ලනවා. හෙට මං හිතන්නේ රණවිරු දවසේ අපේ 18 වෙනිදා මේ රටේ යුද්ධ ඉතිහාසය මතක් වෙනකොට වෙවුලන අපි මහින්ද රාජපක්ෂ ආදරණීය දැයි අප්පච්චි තමයි අපිට ජීවිත දාණය දුන්නේ. අද ඒකටත් කුහකකම් කියලා මහින්ද මහත්තයව මරන්න කියන මානසිකත්වයකට හදනවා මිසක් හෙළ රජදරුවන්ට පින්දීම කෙසේ වෙතත් මේ රට බුදු හදපු දේ වර්තමාන දේශපාලන නායකයින් ගැනවත් යහපත් සිතින් කතා කරන අපි දකින්නේ නැහැ. ඒ නිසා දෙයියෝ කෝපවුණු රටක් දෝ කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් මතක් කරනවා වහාම අපේ රටේ හෙළ සංස්කෘතිය ආරක්ෂා කරලා පින්දහම් කිරීමේ කටයුතු, ඒ වගේම ආගමික දහමේ කටයුතු රජවරුන්ට පින්දීමෙන් පටන් අරගෙන ආගමික වතාවත් ටිකක් වැඩිපුර කරෝතින්
මේ රට එහෙම රටක් හැමතැනම හඳුන් කූරුපත්තු වෙන මල් පහම් පුදන රටක් මේක. ඒ නිසා ඒ දේව බැල්ම නැහැ කියලා අපිට කියන්න බෑ. අපි ඉස්සර මුට්ටි දානකොට මුට්ටි වලට අපිට ප්‍රශ්න කිව්වා. තොইলයක් නැතුව නම් අපි ගෝත්‍රිකයි කිව්වා. බෝධියට වඳින එකේ පොල් ගහකට පිට දුන්නම් පොල් ගෙඩියක් කාලා ඉවරයි කියලා කිව්වා. අපේ සුදු සවුකොලෙන් හදන අටපට්ටම කළු පාට සවුකොලෙන් හදලා ඉවර වෙලා මේ සම්පූර්ණ හෙළ සංස්කෘතිය විනාශ කරා. ඉතින් ඒ නිසා ඒ සියල්ලම අද රටට සාපයක් වෙලා කියලා අපි විශ්වාස කරනවා. මේ සාපේ අවසාන ප්‍රතිඵලය අද වෙනකොට විදුලි බිල 118ක් වැඩි කරලා තියෙනවා. මට ප්‍රශ්නේ තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමනි. ඔබතුමා මැතිවරණ වේදිකාවේ කිව්වා බලයට පැමිණි සැනින් 3න් 1ක් විදුලි බිල අඩු කරනවා. ඒ කියන්නේ කියලා කිව්ව උදාහරණයක් 9000 දැන් 3න් 1ක් අඩු කරාම 6000ට බහිනවා. 6000 3න් 1ක් අඩු කරාම 4000ට බහිනවා. එහේ ඉලක්කම් සහිතව කිව්වනේ අතිගරු ජනාධිපතිතුමනි. දැන් 118ක් වැඩි කරාම 9000 6000ට වැටෙන විදිහයි. දැන් 118ක් වැඩි කරාම 6000 4000ට වැටෙන විදිහයි ඔබතුමාගේ ගණිත සූත්‍ර අනුව අර ගාල්ලේ ඉන්න නලිනුයි අර වසන්ත සමරසිංහයි අර සුනිල් හඳුන්නෙත්තිවයි වට කරගෙන ඒකට උත්තරය අපිට ලබා දුන්නා නම් හොඳයි කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාට කිව්වා බොරු කියලා ආණ්ඩු ගන්න එපා කියලා. යන්න තියෙන ක්‍රමවේදයේ යම් සාධනීය පැත්තකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්ඩුව හැරවුම් ලක්ෂයකට හරවලා දුන්නා. IMF එකත් එක්ක යන්න ඕන ක්‍රමවේදය ගැන කිව්වා. ඒ සියල්ලටම විරුද්ධව බොරු කියලා. ඇත්ත කියලා ආවනම් කමන්නේ. බොරු කියලා ආණ්ඩුව අරගෙන අද වෙනකොට ජනතාවගේ සිතුම් පැතුම් පොඩි දරුවගේ සිතුම් පැතුම් කොපි පොතේ ඉඳලා කිව්වා බොරු සිතුම් පැතුම් ඉවරයි. තාරුණ්‍ය සිතුම් පැතුම් ඉවරයි. විට්ස් කාර් එක ලක්ෂ 12කට ගන්න හිටපු සිතුම් පැතුම් ඉවරයි. රුපියල් 60ට ගත්ත ලුණු පැකට් එක දැන් රුපියල් 400ට 450ට අරගෙන කුස්සියේ සිතුම් පැතුම් ඉවරයි. පෙට්‍රල් ලීටරෙන් 160ක් කාංචන ගහපු 60ත් එක්ක අඩු කරලා 160ක් අඩු කරගෙන තෙල් ලීටරයක් ගහගන්න රුපියල් 100ට 110ට තෙල් ලීටරයක් ගහගන්න හිටපු ඔබ ඕගොල්ලෝ මවපු සීනි අද වෙනකොට අපි ඉවරයි. රට සියල්ලම ගත්තම අද දවසේ වෙඩිල්ල කියලා වැඩසටහනක් යනවා. අද වෙනකොට හැමදාම උදේට ඉස්සෙල්ලම අහන්න වෙන්නේ කැලණියේ එකක් මැරුණා, ගාල්ලේ එකක් මැරුණා, පංචිකාවත්තේ එකක් මැරුණා, බුත්තලේ එකක් මැරුණා, කංකසන්තුරේ එකක් මැරුණා කියලා තමයි අපිට අහන්න වෙන්නේ. ඒ නිසා අපිට හැම තැනකටම දැන් බංකු අරගෙන යන්න වෙලා තියෙනවා ටියුෂන් ගන්න. ඒ නිසා දේශනාදීදී ඉන්නේ නැතුව ඉතා පැහැදිලිව අපි ඉල්ලීමක් කරන මේ රට 30 වසරක යුද්ධෙන් බේරගත්ත නායකයොත් එක්ක ඉන්න පක්ෂ තියෙනවා. ඒ වගේ මේ රටේ ආර්ථික ජයගත්ත නායකයෝ ඉන්න පක්ෂ තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව පොළු මුගුරු අරගෙන එළියට ඇවිල්ලා උත්තර දෙන්න කලින් මේ ජනතාවගේ සිතුම් පැතුම් ගැන තේරුම් අරගෙන රටේ ජනතාවට වැඩ කරන්න අපිව හිරේ දැම්මට කමන්නේ නැහැ. නාමල් රාජපක්ෂව හිරේ දාන එකයි, මහින්දානන්ද මුතුමාව හිරේ දාන එකයි, තව ඇමතිවරු ගෙනියලා හිරේ දාන එකයි වැරදි කරලා තියෙනවා නම් හිරගෙවල් එකක නෙමෙයි 7ක දාන්න ඕන අපි ඒක පිළිගන්නවා. හැබැයි ඒව එළියට පෙන්න ඔඩියන්ස් එක චූන් කර ඉන්නකොට අර ඩොලර් සංචිතයට කෙලවිලා ඉවරයි. ඒ නිසා ඩොලර් සංචිතේ නැති වෙලා යනවා කියන්නේ නැවත තෙල් ප්‍රශ්නයක් එන්න පුළුවන්, ආහාර ප්‍රශ්නයක් එන්න පුළුවන්, දරුවාගේ අධ්‍යාපනික ප්‍රශ්නයක් එන්න පුළුවන්, බොහෝ දුරට නැවතව අරගල මට්ටමට බෝ වෙන්න පුළුවන්. ඒ නිසා සියල්ල පැත්තකින් තියලා රටේ ජනතාවගේ සිතුම් පැතුම් අනුව කටයුතු කරන අර සිංහල අලුත් අවුරුද්දට මැතිවරණ නීතිය නිසා දෙන්න බැරි වෙච්ච රුපියල් 5000ක බඩු 2500ට අඩු කරලා සතොස හරහා දෙන අර එළියේ පිටි පැකට් එකේ සතොස පිටි පැකට් එකේ මිල දන්නවනේ අපි. එළියේ හාල් මැස්සගේ මිලයි සතොසේ හාල් මැස්සගේ මිලයි අපි දන්නවනේ. ඒ නිසා ඇස් බැඳුම තුල 5000 බඩු මල්ල 2500ට දෙන්න හදපු බඩු මල්ල දැන් මැතිවරණ නීතියක් නැහැ. මිනිස්සුන්ට බඩගින්න තියෙන සිංහල අලුත් අවුරුද්ද විතරක් නෙමෙයි වෙසක් එකටත් බඩගින්න දැනෙනවා. පොසොන් එකටත් බඩගින්න දැනෙනවා. ඒ නිසා දැන් හරි ඒ 5000 බඩු මල්ල 2500ට දීමේ කටයුත්තවත් ආරම්භ කරලා දෙන්නේ කියන ඉල්ලීම අපි රජයෙන් කරනවා. වර්ජන කරන ඔක්කොටම මතක් කරන්න තියෙන්නේ ඔබගේ සාධාරණ ලෙස කරන වර්ජනයන් ආණ්ඩුවත් එක්ක දැන් කරාට කමන්නේ වර්ජකයින්ගේ ආණ්ඩුවක් නේ දැන් තියෙන්නේ. ඒගොල්ලෝ ආපු ගමන් තවත් වැඩ වර්ජන නැහැ. තවත් වෘත්තීය සමිති නැහැ. වෘත්තීය සමිතීන් වැඩ වර්ජන හරහා ගොඩනැගුණු ආණ්ඩුවක් වන අපි තවත් වෘත්තීය සමිතීන් වලට වැඩ වර්ජනය කිරීමට අවස්ථාවක් නොදෙන විදිහට පාලන සහ පරිපාලන කටයුතු කරනවා කියලා නේ කිව්වේ. ඒ නිසා දැන් නිවැරදි පරිපාලනයක් තියෙනවා නම් නිවැරදි පාලනයක් තියෙනවා නම් අපි තවත් උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. හැබැයි උද්ඝෝෂණය කරන්න යෑමෙන් අපිට පේනවා මේ රජයේ ඒ අයට ලබා දීලා තියෙන සාධාරණත්වය. දැන් වැඩිපුරම උපාධිධාරී නංගිලා මල්ලිලා එළියට බහිනකොට පෙරටුගාමීන් කියලා එකක් ඉස්සර තිබුණේ නැහැ. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉඳලා සමස්ත රටේ විශ්වවිද්‍යාල ටික ගත්තම කැලණි විශ්වවිද්‍යාල ජපුර ගත්තත් සියල්ල ගත්තත් JVP කියලා තමයි මතවාදයේ තිබුණේ. JVP එකට සෙනග ඕන්නම් කොළඹ උද්ඝෝෂණයකට අපේ උපාධිධාරී දූ දරුවෝ තමයි කැම්පස් දූ දරුවෝ තමයි ගේන්නේ කියලා මතවාදයේ තිබුණේ. ඒ දරුවෝ ටික ගෙනාවේ රැකියා ප්‍රශ්න ගැන ඉදිරියට දාලා දැන්
උපාධිධාරී දූදරුවෝ කොළඹට ආවම උපාධිධාරී දූදරුවන් විසින් ගොඩනගාගත්ත සහෝදර ජනාධිපතිතුමා උපාධි දූදරුවන්ට සලකන විදිය දැක්කම මේ රටේ තාරුණ්‍ය වෙනුවෙන් පොරකාපු දේශපාලනට ආපු තරුණයෝ විදියට අපිට ලැජ්ජාවක් ඇති වෙන නිසා ආදරණීය දූදරුවන්ටත් නංගිල්ල මල්ටත් මතක් කරන්න වෙන්නේ ජනාධිපති සහෝදරයාගේ ජනාධිපති මන්දිරයටත් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහලා කෙලින් කතා කරන්න. මොකද ජනාධිපති සහෝදරයෙක් ඉන්නේ VIP ලා නැහැ. ඒ නිසා ගිහින් කතා කරන්න VIP ලා නැහැ කියනකොට මතක් වුණේ ඊයේ අපි දැක්කයි පෙయ్య පෙරේද වෙනකොට අපි දැක්කා VIP වාහන ටිකක් එළියට අරගෙන සංදර්ශනීය දාලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුළු අමාත්‍යංශ ගණනාවක වාහන කියලා V8 6ක් සහිත වාහන සංචිතේ රුපියල් මිලියන 200කට ඒ කියන්නේ කෝටි 20කට විකුණනවා. සාමාන්‍යයෙන් දැන් හොඳ V8 එකක් ගත්තම කෝටි 20ක් වෙනවා. ඒතකොට පරණ නම්බර්ස් වලට අලුත් V8 තියාගෙන පදිනවා අපි දැකලා තියෙනවා. V8 6ක වටිනාකමත් එක්ක වාහන 20ක වටිනාකම කෝටි 20කට දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක දීලා තියෙන ක්‍රමවේදය පිළිබඳව අපි තවම දන්නේ නැහැ. ඒ නිසා අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ රජයේ නිලධාරීවරුන්ට මතක් කරනවා කරුණාකරලා ඒ ක්‍රමවේදය ගැන එළියට කියන්න. නැත්නම් එතන මහා දැවැන්ත වංචාවක් සිදු වෙලා කියලා තමයි අපිට පේන්නේ. ඒ වගේ තම තමන්ගේ හිතවණුන් අතරේ වාහන වෙන්දේසි දාගන්න වැඩපිළිවෙලක් තියෙනවා නම් ඉතින් රජයේ වාහන කියලා මේ වෙන්දේසි දාලා ආදායම් හොයන දෙයක් නෑ. හිතවතුන් අතරේ බෙදා ගැනීම වැඩසටහනක් නෑ. ඉතින් උනුත් එකයි මුනුත් එකයි උන්හොරු මුන්හොරු කියලා බලන්නම් ඉතින් වාහන ටික බෙදාගෙන තියෙන්නේ මේ පල්හොරු ටිකනේ. ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයන් පිළිබඳව ජනතාව අවදියෙන් ඉන්නේ.